Hi BYD, You can tell me. open the sunshade. Okay. මෙන්න මේ විදිහට එයා automatically open කරගන්නවා. මෙන්න මේ වගේ 3D කැමරා view එකක් බලා ගන්න පුළුවන්. touch reading lamps බලා ගන්න පුළුවන්. වාහනය keyless open කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න පොඩි electric device එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අයුබෝවන්. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අද Auto Inside SL YouTube channel එකෙන් අරගෙන එන්නේ BYD C-Line 5 2025 plug-in hybrid vehicle එක. All this time I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to your ඉතින් BYD කියන නම ලංකාවේ අපිට අලුත් වුණාට BYD කියන්නේ 1995 දී බැටරි නිෂ්පාදකයෙකු විදිහට ලෝකෙට ඇවිල්ලා 2002 වර්ෂයේදී ඔටෝමොබයිල් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒ වගේම මේ වෙනකොට NEV New Energy Vehicle වල ලෝකයේම number 1 වෙලා තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි දැන් බලමු මේ වාහනේ front view එක ගැන. ඒ වගේම මෙතනින් windscreen එක බලා ගන්න පුළුවන්. මෙතනින් wipers ඒ වගේම පහළට අපුවම එතනින් BYD ලගේ build your dreams BYD ලගේ logo එක බලා ගන්න පුළුවන්. එතනින් active air intake grill එක බලා ගන්න පුළුවන්. එතන 360 කැමරාවට අදාළ කැමරා එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ultrasonic sensors බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහලින් bump එක බලා ගන්න පුළුවන්. ඉතින් BYD ලා මේ lights design කරද්දී ඒගොල්ලන්ගේ Ocean Aesthetics කියන theme එක තමයි මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට U හැඩටි day time running lights බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට signal light ටිකක් පහළට වෙන්න තමයි design කරලා තියෙන්නේ. ඒ වගේම headlight එක සහ high beam light එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. I get lost when I look in your eyes. I just want to be next to your I get lost when I look in your eyes. ඉතින් මෙන්න මේ විදිහට තමයි BYD ලගේ C-Line 5 එකේ key එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනින් ඉතින් lock unlock button එක, tailgate එක open කරන button එක සහ මේ වාහනේ බලා ගන්න පුළුවන් තවත් සුවිශේෂී දෙයක් තමයි මෙන්න මේ button එක මගින් වාහනය එළිය සිටම start කර ගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ වාහනේ engine එක සහ battery ගැන කතා කරමු. ඉතින් BYD C-Line 5 වාහනේ සඳහා යොදාගෙන තියෙන්නේ BYD ලගේ අලුත්ම DMI කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ dual mode intelligent කියන ටෙක්නොලොජි එක. ඒ කියන්නේ මේ වාහනේ එන්ජින් එක ජෙනරේටරයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේ වාහනේ ඉන්ධන මගින් බැටරි එක charge කිරීම සහ අවශ්‍ය විටදී පමණක් මෝටර් එකට බලය ලබා දීලා රෝද කැරකීම සඳහා උපකාරය ලබා ගන්නවා. ඉතින් අපිට මේ වාහනේ 1.5 ලීටර් එන්ජින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ එන්ජින් එක නිර්මාණය කරලා තියෙන්නේ වාහනය වේගයෙන් ධාවනය කිරීමට වඩා ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහ බැටරි එක charge කර ගැනීම සඳහායි. ඉතින් මේ එන්ජින් එක 143ක thermal efficiency එකක් තියෙන ඉතාමත් හොඳ එන්ජින් එකක්. ඉතින් මේ වාහනේ grade දෙකක් බලා ගන්න පුළුවන්. premium version එක සහ dynamic version එක. ඉතින් අද අපි review කරන්නේ dynamic version එකක්. මේ වාහනේ බැටරි එක ගත්තම බැටරි එකෙන් විතරක් ගමන් කරනවා නම්
කිලෝමීටර් 71ක වගේ ප්‍රමාණයක් තමා ගමන් කිරීමට හැකි වෙන්නේ. ඒ වගේම බැටරි එකෙන් කිලෝවෝට් 72 දී නිව්ටන් මීටර් 122ක බලයක්ද, මෝටර් එකෙන් කිලෝවෝට් 145ක දී නිව්ටන් මීටර් 300ක බලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ෆුවල් එෆිෂන්සි එක ගැන කතා කළොත් ලීටරයට කිලෝමීටර් 20ක වගේ ෆුවල් එෆිෂන්සි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වාහනේ යන්න පුළුවන් ටෝටල් රේන්ජ් එක ගත්තාම කිලෝමීටර් 1001ක වගේ හොඳ රේන්ජ් එකක් යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇක්සලරේෂන් එක ගත්තාම 0 ඉඳන් පැයට කිලෝමීටර් 100ට යන්නේ තප්පර 7.7ක වගේ ඉතාමත් කෙටි කාලයක්. මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ සයිඩ් view එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ඩයිමෙන්ෂන් ගැන කතා කළොත් දිග 4738 මිලිමීටර්ද, පළල 1860 මිලිමීටර්ද, උස 1710 මිලිමීටර්ද, ඒ වගේම වීල් බේස් එක අතර දුර 2712 මිලිමීටර්ද, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 170 මිලිමීටර්ද, ඒ වගේම වාහනේ බර ගත්තම 1860 කිලෝග්‍රෑම් වගේ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ ලබා දීලා තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි වාහනේ කීලස් ඕපන් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කාඩ් එක මගින් මෙන්න මෙතෙන්ට මෙහෙම ක්ලික් කරපුවම කීලස් වාහනේ ඕපන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට මේ වාහනේ මිරර්ස් විදිහට හම්බෙන්නේ වින්ක මිරර්ස්. මෙතනින් සිග්නල් ලයිට් ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් 360 කැමරාවට අදාළ කැමරා එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ලීටර් 52කින් යුත් ෆුවල් ටැංක් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් charging port එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ 18 inch ටයර් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මෙතන ඩිස්ක් බ්‍රේක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනයට ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් තමයි ලබා දීලා තියෙන්නේ. ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදියට මැක්ෆර්සන් සස්පෙන්ෂන්ද, ඒ වගේම රියර් සස්පෙන්ෂන් විදියට මල්ටි ලින්ක් සස්පෙන්ෂන්ද ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ වාහනේ හොඳ 360 view එකක් බලමු. ඉතින් අපේ රිවිව් එක කර කර ඉද්දි පොඩි වැස්සකුත් ආවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ රිවිව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙතන උඩින්ම ස්පොයිලර් එක බලා ගන්න පුළුවන්. බ්‍රේක් ලයිට් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් රියර් වයිප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පහළට ආපුවම BYD ලගේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් C-Land 5 කියලා මෙතන බැච් එක බලා ගන්න පුළුවන්. මෙතනින් 360 කැමරාවට අදාළ රියර් කැමරා එක බලා ගන්න පුළුවන්. මෙතනින් DMI බැච් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහළ රිවර්ස් සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් පහළින් බම්ප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම වාහනේ වම් කෙරවලේ සිට දකුණු කෙරවල දක්වා ඉතාමත් ආකර්ශනීය පෙනුමක් තියෙන ටේල් ලයිට් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වාහනේ ටේල් ගේට් එක one touch open කර ගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් මේ වාහනේ මෙන්න මේ විදිහට තමයි boot space එක බලා ගන්න පුළුවන් වෙන්නේ.
මෙතනින් මේ පාර්සල් ට්‍රේ එක ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලීටර් 463ක ඉතාමත් හොඳ බූට් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 60 40 නමා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහෙම ගත්තම ලීටර් 1024ක ඉතාමත් හොඳ බූට් ස්පේස් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන පහලින් repair kit එක සහ පොඩි storage area එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් cabin lights බලා ගන්න පුළුවන්. Leave now, make your escape. You know the fortune favors the brave. So ඉතින් මේ වාහනේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි power output pack එක. මේ power output එක මගින් වාහනේ තියෙන කරන්ට් එකෙන් එළියේ තියෙන කුඩා ලැප්ටොප් එකක් charge කර ගැනීමට හෝ කුඩා ලිපක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ බටන් එක මගින් අපිට කැමති පොසිෂන් එකකට tailgate එක විවෘත කරගෙන පොසිෂන් එක lock කර ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අපි දැන් ටේල් ගේට් එක ක්ලෝස් කරගමු. I get lost when I look in your eyes. I just want to be next to you. I get lost when I look. ඉතින් අපි දැන් බලමු මේ වාහනේ ඉන්ටීරියර් එක මොන වගේද කියලා. ඉතින් අපි වම් පැත්තෙන් දැන් කතා කරන් යමු. මෙතනින් grab hands බලා ගන්න පුළුවන්. මෙතනින් sun visors බලා ගන්න පුළුවන්. mirror with light තමයි හම්බෙන්නේ අපිට මේ පැත්තේ තියෙනවා. ඒ වගේම මෙතනින් sunroof එකට අදාළ system එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් touch reading lamps බලා ගන්න පුළුවන්. මෙතන sunglass holder එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් rear mirror එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් auto brake sensors බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේට ලබා දීලා තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි driver detection scan එකක් ලබා දීලා තියෙනවා. මේ මගින් driverගේ attention එක නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ driverගේ මූණෙන් නිදිමත ස්වරූපයක් පෙනුනොත් warning එකක් ලබා දෙනවා. ඒ වගේම මෙතනින් AC luggers බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පොඩි storage area එකක් බලා ගන්න පුළුවන්. ඉතින් AC luggers බලා ගන්න පුළුවන්. ඊයම මෙතනින් storage area එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට මැද අපුම මැද AC luggers. මෙතනින් 12.8ක infotainment system එක බලා ගන්න පුළුවන්. light system එකට අදාළ settings බලා ගන්න පුළුවන්. exterior light, courtesy light, tailgate opening height එක වෙනස් කර ගන්න පුළුවන්. audio and display settings යටතේ audio, notification, screen, instrument settings බලා ගන්න පුළුවන්. energy එකට අදාළ settings බලා ගන්න පුළුවන්. vehicle seat heater settings, service, ADAS යටතේ driving assist, safety assist, parking assist. ඒ වගේම system යටතේ connection, general, version වැනි settings බලා ගන්න පුළුවන්. ඒ වගේම 360 කැමරාවට අදාළ සියලුම කැමරාස් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ front view එක, මේ තියෙන්නේ rear view එක, මේ තියෙන්නේ වම් පැත්තේ තියෙන mirror එකේ තියෙන කැමරාවෙන් පේන view එක, මේ තියෙන්නේ දකුණු පැත්තේ side mirror එකෙන් පේන view එක. ඒ වගේම wide angle shots කැමරා පහසුකමත් ලබා දීලා තියෙනවා.
මෙතින්නේ ෆ්‍රන්ට් කැමරා එකේ වයිඩ් ඇන්ගල් කැමරා එක, මේ රියර් සයිඩ් එකේ වයිඩ් ඇන්ගල් කැමරා view එක සහ වාහනය උඩින් පෙන්නන view එක. ඒ වගේම මේ වාහනේ 3D view එකකුත් අපිට බලා ගැනීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතන මැදට ආපුවම ගියර් ලිවර් එක, හසාඩ් ලයිට් එක, පාකින් වර්නින් එක, EV HEV මෝඩ් එක මාරු කරන ස්විච් එක, AC on off බටන් එක, ඔටෝ AC බටන් එක, engine start and stop බටන් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඉලෙක්ට්‍රොනික හෑම් බ්‍රේක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපුම මෙතන කප් හෝල්ඩර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ආම් රෙස්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇතුලෙන් හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට E type සහ A type charging ports දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මැද තියෙන එකෙන් ඒ කියන්නේ උඩ ඩෑෂ් කැම් එක තියෙනවා. ඒකට අදාළ chip එක දාගැනීම මෙතන හැකියාව තියෙනවා. ඒ වගේම dual watt output එකක් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් 8.8ක ඩිජිටල් මීටර් බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ස්පීඩ් ලිමිට් එක, මෙතන ස්පීඩ් ලිමිට් එක පෙන්නනවා. බැටරි කැපැසිටි එක, ෆුවල් කැපැසිටි එක, මෙතනින් මයිලේජ් එක, ඒ ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මල්ටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. cruise controls බලා ගන්න පුළුවන්. ඉතින් 360 කැමරාවට අදාළ බටන් එක බලා ගන්න පුළුවන්. ඔබට පේන ඇති. ඒ වගේම මේ පැත්තේ voice බටන් එක mode මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන වම් පැත්තෙන් wiper controls සහ දකුණු පැත්තෙන් light controls බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම driver seat එකේ door එකට ආපුවම මෙතන center lock unlock, window controls, mirror controls buttons ටික බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ grab handle එකක් ලබා දීලා තියෙනවා. මෙතනින් speakers බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පහළට ආපුවම fuel tank එක open කරන බටන් එක සහ tail gate එක open කරන බටන් එක බලා ගත්තා. මෙතනනොත් speakers ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඉස්සරහා bonnet එක open කර ගැනීමේ lever එක ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් brake pedal එක සහ acceleration pedal එක බලා ගන්න පුළුවන්. ඉතින් driving seat එක ගත්තම driving seat එක මෙන්න මේ විදිහට 6 way adjust කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ seat එක මෙන්න මේ විදිහට adjust කර ගැනීමේ හැකියාව තියෙනවා. driving seat එකේ වගේම passenger seat එකෙත් අපිට 6 way power adjustable seats බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ leg room එකක් සහ හොඳ head room එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හොඳ pocket seats අපිට බලා ගන්න පුළුවන්. හරිම පහසුයි. All this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. ඉතින් අපි බලමු මේ වාහනේ rear passenger seat එක. මෙන්න මේ වගේ තමයි මේ වාහනේ rear passenger seat එක තියෙන්නේ. full black interior එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඒ වගේම මේ වාහනේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි floor hump එකක් නැහැ. මෙන්න මෙතන floor hump එකක් නැහැ. හරිම මැද යන කෙනාට උනත් හරිම පහසුවෙන් ඉඳ ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් BYD design කියලා ගහලා තියෙනවා.
ඉතින් පහලින් rear AC luggers බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන පහලින් USB A සහ C type charging port බලා ගන්න පුළුවන්. මෙතනින් ෆෝන් එක දාන්න පුළුවන්. පොඩි storage ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන sheets pocket අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් touch reading lamps බලා ගන්න පුළුවන්. මෙතනින් grab handle එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ airbag 6ක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. ඒ වගේම මෙන්න මෙතන. ඒ වගේම එහා පැත්තේ තියෙනවා මෙන්න මෙතනින් සහ මෙන්න මෙතනින්. ඒ වගේම ඉස්සරහා අතන airbag එක සහ driver ගේ steering wheel එකේ airbag එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි අපිට voice control ලබා දීලා තියෙනවා. අපි බලමු ඒක පොඩ්ඩක්. Hi BYD, You can tell me. open the sunshade. Okay. මෙන්න මේ විදිහට එයා automatically open කරගන්නවා. මේ වගේ හරිම ලස්සන ඉතාමත් connected view එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. Hi BYD, I'm here. open the sunroof. Okay. The tailgate. Are you sure you want to open the trunk? Yes. Okay, it is opening. Please pay attention to the safety behind the car. Hi BYD, I'm listening. open the all windows. Okay. Hi BYD, Please continue. close the all windows. Okay. ඉතින් අපිට ඔන්න ඔය විදිහට තමයි මේ වාහනේ voice command ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ අපිට headrest තුනක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන armrest එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම rear passenger seat එකෙත් හොඳ leg room එකක් සහ හොඳ head room එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි වාහනය පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා බලමු. ඉතින් මේ වාහනේ ඩ්‍රයිව් කරද්දී මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. හොඳ safety එකක් සහ හොඳ pickup එකක් බලා ගන්න පුළුවන්. You know the fortune favors the brave. So close, just get away. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to you. ඉතින් ඔයාලට මේ වෙහිකල් එක ලංකාවේ ගන්න පුළුවන් ජෝන් කීල්ස් CG ඔටෝලගෙන් විතරයි. ඒ වගේම මේ වාහනේ මිල ගණන් ගැන කතා කළොත් ඩයිනමික් ග්‍රේඩ් එක මිලියන 18ක් වෙනවා. ඒ වගේම ප්‍රීමියම් ග්‍රේඩ් එක මිලියන 19.2ක් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ review එක සඳහා වාහනය ලබා දුන්න අපේ කසුන් සර්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් තවත් හොඳ review එකකින් නැවත හමු වුණත් අදට සමු ගන්නවා මේ Auto Insight SL. ජය වේවා.